පාඩම් කරන්න කම්මැලියට ගැලපෙනම ප්‍රොමෝඩෝරෝ ටෙක්නික් එක ගැන තමයි අද මම කතා කරන්නේ. මොකක්ද මේ ප්‍රොමෝඩෝරෝ ටෙක්නික් එක කියන්නේ? මේකෙදි ඔයා විනාඩි 25 ස්ලොට්ස් වලට තමයි පාඩම් කරන්නේ. ඒ විනාඩි 25 පාඩම් කරලා ඔයාට පුළුවන් විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. මේ වගේ විනාඩි 25 ස්ලොට්ස් 4ක් පාඩම් කරලා ඉවර වුණාට පස්සේ ඔයාට පුළුවන් ටිකක් ලොකු බ්‍රේක් එකක් ගන්න පැය භාගයක වගේ. ඉගෙන ගන්න ඔයාලට මේකේ තියෙන වාසි මොනවද? ඔයා හුඟ කාලෙකින් පාඩම් වලට මග ඇරුණු කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා පාඩම් කරන්න කම්මැලි කෙනෙක් නම් මේ ක්‍රමය ඔයාට හුඟක් ගැලපෙනවා. ඒ වගේම ඔයාගේ මනසට පුංචි පුංචි බ්‍රේක්ස් සැරිසැරේ ලැබෙන නිසා ඔයාගේ අවධානය තියාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාගේ හිත එහෙම හිතුවන එක නතර කරගන්න පුළුවන් වෙනවා. තව දවසින් දවස ටික ටික ඔයා කරන වැඩ ටික ඔයාට වැඩි කරගන්න ඔයාට පුළුවන්කම වෙනවා. ඒ කියන්නේ පාඩම් කරන වෙලාව වැඩි කරගන්න පුළුවන් වෙනවා. ප්‍රොමෝඩෝරෝ ටෙක්නික් එක පාවිච්චි කරන ලේසි විදිහ. දවසට අදාළ ටු-ඩු ලිස්ට් එකක් හදාගන්න. දෙවෙනියට ටයිම් එකක් සෙට් කරගන්න. තුන්වෙනි පියවර තමයි ටු-ඩු ලිස්ට් එකේ ඔයා දාගත්ත වැඩ කරන්න පටන් ගන්න. විනාඩි 25ක් වැඩ කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. ඒ වගේම ස්ලොට්ස් 4කට පස්සේ විනාඩි 30ක බ්‍රේක් එකක් ගන්න. හතරවෙනි පියවර තමයි ඔය විදිහට ටු-ඩු ලිස්ට් එකේ ඔයා කරන වැඩ එකින් එක ඉවර කරලා ටික් මාක් එකක් දාගන්න. ඔයත් පාඩම් කරන්න කම්මැලි කෙනෙක් නම් මේ තමයි ආපහු ට්‍රැක් එකට වැටෙනවට තියෙන හොඳම ක්‍රමය. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට සමුගන්නවා.